අද උදේට කන්නේ මොනවද කියලා හිතද්දී රයිස් කුකර් එක ඇරලා බලනකොට ජපන් හාලෙන් උයාපු බත් තිබුණා. ඒ වෙලේ මට හිතුණා මම වෙනදා හදන සොසේජස් බැදුම හදාගෙන කනවයි කියලා. ඉක්මනට සොසේජස් ටික එළියට දාලා ඒකේ අයිස් යන්න තියලා සොසේජස් කෑලි කෑලි වලට කැපුවා. මම සාමාන්‍යයෙන් වෙනදට ලූණු පප්‍රිකා වගේ දේවල් එකතු කරන්නේ නැහැ. අඩු තරමේ සුදු ලූණු ටිකක්වත් කපලා එකතු කරන්නේ නැහැ. ඒ වුණාට අද මම ඒ දේවලුත් එකතු කරා. වෙනදට මං කරන්නේ තෙල් චුට්ටක් දාලා කපපු සොසේජස් ටික ඒකට දාලා තෙලේ සොසේජස් ටික හොඳට බැදුනහම ඒකට මම ගම්මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි කෑලි මිරිස් කුඩු ටිකකුයි එකතු කරලා තව පොඩ්ඩක් වෙලා කෑලි මිරිස් කුඩු චූට්ටක් කළු පාට වෙන්න බැදෙන්න දෙනවා. ඊට පස්සේ තක්කාලි සෝස් වලින් ටිකක් එකතු කරලා කලවම් කරලා ඉක්මනට ලිප වහනවා. උණුම උණු බත් එක්කේ සොසේජස් බැදුම හරිම රසයි. හැබැයි ඉතින් අද නම් මම ලූණු සුදු ලූණු වර්ග තුනෙන්ම පප්‍රිකා එහෙම එකතු කරලා තමයි මේ සොසේජස් බැදුම හැදුවේ. මට ඉතින් ඒ දේවල් ගෙදර තිබුණ නිසා ඒවත් එකතු කරලම හදන්න හිතුණා. මේ බත නම් ජපන් හාලෙන් උයපු බත. ජපන් හාලෙන් උයපු බත් තිබුණහම තමයි මං ගොඩක් වෙලාවට මේ විදියට සොසේජස් බැදුම හදන් කන්නේ. හරිම රසයි.